සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා පෙට්ටෝ ප්‍රෝ YouTube channel එකෙන් තවත් එක් වීඩියෝ එකකට. ඉතින් මේ වෙනකොට සත්තු ටිකක් කෙලවල ඉන්නවට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ටිකක් එහාට මෙහාට යන සත්තු ටික. ඉතින් මම කතන් ඉක්ුල්ල නැති වුණා. ඉතින් ඌ මොනවා වුණාද කියලා මට හිතා ගන්න බෑ. වහලේ ඉද්දි ඌ නැති වුණා. ඉතින් මේ වෙන සත්තු ටික ටික පේන්නේ නැති උඩ යනවා. ඉතින් ගොඩ කාලයකට පස්සේ මාස 6කට විතර පස්සේ තමයි ඉතින් සත්තු එලවන්නේ. ඉතින් පේන සත්තු ඉතින් ටයිමින් එක බලාපොරොත්තු වෙන්නේ එලවන්නේ මොකද මං ගාව දැන් ඉන්න සත්තු ඇත්තම කියනවා ඉස්සර හිටියා වගේ ටයිමින් කරන්නේ නැහැ දැන් මං ගාව ඉන්න සත්තු. ඒ කියන්නේ ඉස්සර හිටපු සත්තු මගේ කූඩුවේ ඉස්සර හිටපු ඔක්කොම සත්තු ටයිමින් කරා. මම මේ වීඩියෝ සෙට් එක දාන්න කලින් දාපු වීඩියෝ වල දැක්කනම් ඔයාලා පරණ කෙනෙක් නම් ඔයාලා දාපු වීඩියෝස් වල ඔයාලා දකින්න ඇති. ඉතින් සත්තු ඔක්කොම වගේ උඩ ගියා ඒකේ හිටපු. ඉතින් අවසනාවට සත්තු මට නැති වුණා. ඒක වීඩියෝ මං කලින් දාලා තිනවා. ඉතින් සත්තු ටික බහින්න බලන්නේ මේ එච්චර හුරුත් නෑ ගෙදර ඒ වුණාට උඩ ඉන්නවා ටිකක් වෙලා. ඒත් ඇති මට ටිකක් වෙලා උඩ හිටියා නම්. ඉතින් සත්තු ටිකක් එලෙව්වා මේ මම හිතේ මම උඩ යන්නේ නැති එක මොකද මම මේ ගෙදර හුරු කරගන්න ඕනි හින්දා තමයි සත්තු ටිකක් මේ ගෙනාවේ. මොකද ගෙදර පොඩ්ඩක් හුරු කරගන්න ඕනි හින්දා සත්තු ටිකට. හොඳ සතෙක් ගේනකොට ටිකක් අර බලලා ගන්න ඕනේ. සාමාන්‍ය හොඳ සතෙක් ගේනකොට ගොඩාක් බලනවා. ඉතින් හොඳ සතෙක් ගේන්න කලින් ගෙදරට සත්තු ටික හුරු කරන් හිටියාම ඔයාලට ලේසි. ඉතින් ගෙදර සත්තු ටික හුරු කරන් ඉන්න කියලා තමයි මාත් කියන්නේ ඔයාලට. ඉතින් ගෙදර සත්තු ටික හුරු කරන් හිටියා නම් අලුත් සත්තු ගිනාවට පස්සේ බය වෙන්න දෙයක් නැහැ. යයි කියලා සතෙක් දාලා හරි බස්ස ගන්න පුළුවන් සත්තු ටික. ඉතින් පැටව කරනකොට ගොඩක් පැටව අපි සාමාන්‍ය පැටව වෙනකොට ගොඩක් මේ කලකිලිමත් වෙන්න ඕනේ. කියන්නේ මොකද මේ අපි සත්තු එලෙව්වට වෙන සතා යනවා සුදු එක. ඉතින් මේ සත්තු එලෙව්වට වාට පේන්නේ නැති මං කිව්වා කලින් වීඩියෝ එකේ මේ සුදු එක හොඳට උඩ යනවා කියලා. වාට පේන්නේ තනියම යනවා අර පැත්තට. ඉතින් හොඳට උඩ යනවා ඒ සුදු එකත්. අනේ කොහෙද ගියා අර පැත්තට ගියා. ඉතින් සාමාන්‍යයෙන් දැන් මොන කල් ජෝඩුව බැස්සා. ඉතින් තව දෙන්නෙක් උඩ ඉන්නවා බලමු. ඒ දෙන්නත් කොහෙද යන්නේ අනිසලත් පාත් කරනවා. ඒ සතා පාත් කරලා බැස්සා. අය බලමු අනිසලත් කොහෙද ඉන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් පරිවෙලවනකොට ගොඩක් සැලකිලිමත් වෙන කරුණු ගොඩාක් තියෙනවා. බලමු සුදු එකා කොහොග සුදු එකා නම් දැන් පේන්නේ නැහැ. සුදු එකා මිසින් වෙලා ඉඳලා ඔන්න ආවා දැන් ආයේ. බලා ගන්න පුළුවන් සත්තු ටික. ඉතින් සාමාන්‍යයෙන් පැටව වෙලවනකොට අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් හුරු කරගත්ත සතෙක් එක්ක තමයි පැටියෙක් දාන්නේ උඩ දානකොට. සාමාන්‍යයෙන් උඩ දාද්දී අපි හුරු ගන්ති සතෙක් එක්ක පැටියෙක්ව දාන්නේ අලුතෙන් ගෙන ආපු පැටියෙක් හෝ අපේ කූඩුවෙන් බැහැ පැටියෙක්. සාමාන්‍යයෙන් අපි එහෙම සත්තු දානවා අඩුයි. ඉතින් අපි දාන්නේ අපි හුරු කරපු සත්තු තමයි. ඒ කියන්නේ ගෙදරට හුරු කරපු සතෙක් එක්ක තමයි පැටව දෙන්නෙක් හෝ එක්කෙනෙක් එලවන්නේ. මම නම් සාමාන්‍ය එක්කෙනා එලවන්නේ පැටව. ඉතින් සාමාන්‍ය සමහර දෙන්නක් දානවා. ඒ හොඳටම ඒ කියන්නේ ගෙදර මතක තියෙන සුපිරි පැටව ඉන්නවා. ඉතින් එයාලා වෙන්න පුළුවන් ඒ දාන්නේ. ඉතින් ගොඩක් උඩ ඉන්න සත්තු එයා. ඉතින් මේ වඩ මේ බලාගෙන බලනවා වගේ පරි හතර දෙනා. මේ සුදු එක නැති වුණින්ද ආපහු සත්තු ටික පොඩ්ඩක් යවුවා. ඉතින් සුදු එක ආවා. පේන්නේ නැති බහිනවා. ඉතින් මේ බලාගෙන පොයින් සත්තු ටික මේ වහලට වහිනවා. ඉතින් වහලට බැස්සා. ඒක බැහැලා ඉන්නේ. ඉතින් මං කියන්නේ සාමාන්‍යයෙන් එහෙම කරද්දි වල ගෙදර සත්තු ටික හුරු කරන් ඉන්න ඕනේ. ඉතින් මේ ඉන්නේ මං හුරු කරලා සත්තු ටික. ඉතින් මං ඉදිරියට පැටව ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙම පැටව ටිකක් ගෙනාවොත් ඉතින් ඒ පැටවුන්ගෙත් වීඩියෝ එකක් දාන්නම්. පැටව ටික ගෙනල්ලා ඊට පස්සේ යාලා හුරු කරලා ඒ පැටව එලවලා ටයිමින් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉස්සර නම් මගේ හීනයක් තිබ්බ ටූර්නමන්ට් එකක් දාන්න. ඉතින් ඒ හීනේ බොඳ වුණා කලවැද්ද පැනනට පස්සේ. මොකද හොඳ සත්තු හිටියා. පැය 4 ඒ ටූර්නමන්ට් දාපු මාම කෙනෙක් බලන් ඉද්දි මං එලවලා තියෙනවා. මේ ටූර්නමන්ට් එක නෙමෙයි. ඒ කියන්නේ ඒකේ සමාජිකෙක් කියලා ඉන්නකොට මම යාවත් එක්ක පරිදි දෙන්නෙක් එලවලා පැය 4 ගානක් ඉඳලා තියෙනවා ඒ සතා. ඉතින් ඒ මීටපෙගේ යා කිව්ව ටූර්නමන්ට් දාමු කියලා ටූර්නමන්ට් දාන්න හිටියා. ඒත් අරගෙන පස්සේ සීන බොදු වුණා ඔක්කොම. ඉතින් ආපහු ඒ තත්ත්වෙට එන්න තමයි මාත් මේ දඟලන්නේ. ඉතින් අපි බලමු ඉදිරියට අපිත් එක්කම හිටියොත් අපිට පුළුවන් එකතු වෙලා ඉතින් සතු ටික වැඩි කරගෙන ටයිමින් හදාගෙන ඉන්න. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ ටූර්නමන්ට් එකක් දාලා සතු 25 30ක්වත් ඕනේ. මොකද හුරු කරගෙන එලයි පැටව වරන් හොඳම ටයිමින් තියෙන එක අරන් ඊට පස්සේ වැඩිම ටයිමින් තියෙන ජෝඩු මහ ජෝඩු අරගෙන ඒ ජෝඩුවෙන් පැටව බෝ කරලා ඒකේ පැටව දෙන්නෙක් කියලා තමයි අපි සාමාන්‍යයෙන් ටූර්නමන්ට් එකක් දාන්න ටයිමින් එකක් හදාගන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ටයිමින් එකක් හදාගත්තේ පැය 5 6 වත් ටයිමින් එකක් දාන්න හදාගන්න ඕනේ සත්තු හදාගද්දි. ඉතින් හොඳට මුඩි ඉන්න සත්තු හිටියා මල් ළඟ. ඉතින් අවසනාවට ඒ සත්තු නැති වුණා. ඉතින් ගොඩක් දුකයි ඒකට. ඉතින්
මේ විදිහට තමයි අද වීඩියෝ එක අරන් ආවේ පරිසම් සම්බන්ධයෙන්. ඉතින් ඉදිරියට ටයිමින් කරන එක ගැන තව වීඩියෝස් අරන් එන්න. එහෙනම් ගිහින් එන්න මේ සතුටු කරන Pet World Pro.